නැගිට ගන්නත් බැරුව හිටියේ ආවේ මේ දැන් ට්‍රීට්මන්ට් එක කාට පස්සේ ඇත්තටම කෙලින් හිට ගැන කතා කරන්න පුළුවන් මට්ටමක තිබුණා නැත්තම් කොරගහලා තමයි ගියේ මම හිතන්නේ මට කාලයක් තිස්සේ තිබුණා බෑක් පේන් එක රකර ගහලා වොලිබෝල් ගහලා මම හිතන්නේ සෙල්ලම් කරලා නැගිට ගන්න බැරුව හිටියේ ඉතින් ඒකත් එක්ක මම සිලන් හොස්පිටල් එකට ඇවිල්ලා ડોක්ටර් එතන කීප දෙනෙක් ඉන්නවා ඉතින් එකනේ චෙක් කරලා මේකට ට්‍රීට්මන්ට් කරන්න පටන් ගත්තේ ආපු ටයිම් එකේම මම ට්‍රීට් වලට ගත්තා පළවෙනි දවස් දෙක තමයි මේ ගත වුණේ මේ දවස් දෙකට මට ඇත්තටම ආපු ප්‍රොසෙස් එකත් එක්ක මට ලොකු සහනයක් තියෙනවා මම ඒක ඇත්තටම අවංගෙන් කියන්න ඕනේ නැගිට ගන්නත් බැරුව හිටියේ ආවේ මේ දැන් ට්‍රීට්මන්ට් එක කාට පස්සේ ඇත්තටම කෙලින් හිට ගැන කතා කරන්න පුළුවන් මට්ටමක තිබුණා නැත්තම් කොරගහලා තමයි ගියේ අර දුන්න බෙහෙත් වලට මට බිව්වට පස්සේ මේ දවස් දෙකේ ඇතුලේ ගොඩක් ලොකු හීල් එකක් ආවා මේ දවස් දෙකට මෙච්චර මෙහෙම දෙයක් මට සිලොන් හොස්පිටල් එකකින් දුන්න රිලීස් එකට මම ඇත්තටම හදවතින් ස්තුතිවන්ත වෙනවා ශාරීරික අභ්‍යාස ව්‍යායාම කරන කට්ටියට ගොඩක් මොනවා හරි ඒ වගේ ප්‍රශ්න එහෙම මොනවා හරි සෙල්ලම් කරලා ඒ වගේ ලොකු ඉෂුස් තියෙන කට්ටිය තියෙනවා නම් මම ඇත්තටම කරන් කරනවා සිලොන් හොස්පිටල් කියන ආයතනය එතන ට්‍රීට්මන්ට් සේවකයෝ ડોක්ටර්ස්ලා පවා හැමදේම පිළිවෙලයි බෙහෙත් පවා විශේෂයෙන් තරුණ කට්ටියට මම හිතන්නේ පොඩි රෝග තියෙනවා නම් මම වගේ අවුරුදු ගණන් බල ඉන්න එපා මුලින්ම වෙලා කරගන්න මේ වගේ ස්ථානයකින් මේ වගේ රෙකමන්ඩ් කරපු තැන් වලින් වෙලා කරන්න මොකද සිංහල දේශීය දේ මේ වෙලාවට තමයි ඇත්තටම වටින්නේ ඉතින් ඒකට හොඳම දේ මම නිර්දේශ කරන්නේ මගේ පැත්තෙන් සිලන් හොස්පිටල් එකට ඇත්තටම ආයුබෝවන් වෙන්න ඕනේ